හලෝ ඉතින් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන්. ඉතින් ඔයාලා බලනවා ඇති මම මේ මොකක්ද කරන්න කියලා. බලන්නකෝ දැන් වෙලාව මමයි අපේ මහත්තයයි කේක් එකක් හදනවා. මොකද මේක අපි දෙන්නගේ පළවෙනි වෙඩින් ඇනිවර්සරි එක නිසා. ඉතින් අපි දෙන්න හිතුවා අපි දෙන්නම එකතු වෙලා කේක් එකක් හදනවා කියලා. මේක රෙඩ් වෙල්වට් කේක් එකක්. බලමු ඉතින් කොහොමද වැඩේ වෙන්නේ කියලා. අයියෝ කේක් එක හදලා ඉවරනකොට මහා පාන්දරම වුණා. කියලා වැඩක් නෑ, පුදුම කට්ටක් ආවේ කේක් එක නම් හදා ගන්න. ඉතින් මහා පාන්දර කේක් එක හදලා පැය කිහිපයක් නිදාගෙන ආපහු ඇහැරලා මෙන්න මේ විදිහට ලෑස්ති වුණා රෝස කිකිලි වගේ. කොහේ යන්න දන්නවද? කෝවිලට යන්න. ඉතින් අපි දෙන්නගේ පළවෙනි වෙඩින් ඇනිවර්සරි එක නිසා අපි දෙන්න හිතුවා මෝදර කෝවිලට යන්න මෙන්න මේ විදිහට. ඉතින් කෝවිලට ගිහිල්ලා වැන්දා එදානම් ගොඩක් කට්ටිය හිටියා. ඉතින් මාව වීඩියෝ කරන්න කවුරුත් හිටියේ නෑ. මම කෝවිල වීඩියෝ කරා. ඔයාලත් දැන් ඇත්තටම මේ කෝවිල ගොඩක් ලස්සනයි. ඒ වගේම තමයි ගොඩක් අනුහස් තියෙනවා කියලා කට්ටිය කියනවා. කෝවිල ගැනම වෙනම වීඩියෝ එකක් කරන් එන්නම්. පුළුවන් නම් ඔයාලා හැමෝම යන්න. ඇත්තට මේක ගොඩක් වටිනවා. ඉතින් ඊට පස්සේ අපි ගියා පොඩ්ඩක් shopping කරන්න. මට හිතුණා බිරියානි එකක් හදන්න. ඒකට ඕනේ බඩු ගන්න අපි ගියා කිරිබත්ගොඩ තියෙන ස්පාර් සුපර් මාකට් එකට. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි දෙන්න ගොඩක් මහන්සියෙන් හදපු අපේ ආදරණීය කේක් එක. අදට අපිට වැඳලා අවුරුද්ද. අපි දෙන්නම හදපු කේක් එක ඊට 3 වෙනකන් මේ 4 වෙනකන් මහන්සිලා අපි දෙන්නම කේක් එකක් හදලා අපි දෙන්නම කපලා හදනවා. ඉතින් කොච්චර වැඩ තිබ්බත් අපි දෙන්නත් අපි දෙන්න ගැන හිතන්න ඕන නිසා ආවා ලිබර්ටි එකට අලුතෙන්ම ඇවිල්ලා තියෙන ආයු කියන ෆිල්ම් එක බලන්න. ඇත්තටම ෆිල්ම් එක බලන්න ගියකල් ලොකු සතුටක්. ඒක ගොඩාක් හොඳ ආදරණීය කතාවක්. ඒ කතාවෙන් ගොඩක් කට්ටියට කතා කියන්නේ එකට මේ ගොඩක් කට්ටියට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක්. ඉතින් ඔයාලත් ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලන්න. මේක සුපිරියක්. සචින්ලේ ගෙවල් කොහෙද? මූවි ගැන කතා කරන්න දෙයක් නැහැ. මූවි එක පට්ට ඔයාලා ගිහිල්ලා බලන්න. අපි පුදුම විදිහට එන්ජොයි කරා. සහ අපේ ජීවිතවලට ගන්න ගොඩක් දේවල් මේ මූවි එකෙන් තියෙනවා. ඉතින් ඔයත් ගිහිල්ලා බලන්න. මාරම ලස්සනයි. නැතිුණේ යන්නේ ඒකනේ. යෝසෙම නැද නිසා. ඔව් එයා කිව්වා යද්දිම කිව්වා ඉවසීමෙන් යන්න. ඔව් මම කිව්වා ඉවසීමෙන් අහගෙන ඉන්න. ඉතින් ගෙදර ඇවිල්ලා අපි දෙන්න මේ මූවි එක ගැන පොඩ්ඩක් කතා කරා. කවුද හරි කවුද වැරදි, කොතනද ඉවසන්න තිබ්බේ, අනම් බනම් බ්ලා බ්ලා බ්ලා. ඉතින් ඊට පස්සේ මම දැන් ඔයාලට මේ පේන ඩයලොග් ඇන්ටනාවක් නෑ හඳ පෙන්නන්නේ. ඒක iPhone එකට හරියට පේන්නේ නෑ. ඉතින් අනේ මන් දැයි ගියේ කියලා. ඉතින් අදට vlog එක ඉවරයි. thank you very much අපේ වීඩියෝ එක බලන් හිටියට. ආදරේ ඔයාලා හැමෝටම ආයෙත් ලස්සන vlog එකකින් ඉක්මනට වෙන්නම්. ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. ආදරේ